මොකක්ද පින කියන්නේ? පින කියලා කියන්නේ චිත්තං පුනාතිති පුඤ්ඤං. චිත්තං කියුවේ හිත. පුනාති කියලා කියන්නේ පිරිසිදු වීම. පිරිසිදු වීම. පුඤ්ඤං පිනයි. හිත පිරිසිදු වීම තමයි පින. ගොඩාක් අය කල්පනා කරනවා හිත සතුටු කර ගැනීම තමයි පින කියලා. හිත සතුටු කර ගැනීම පිනයි. මට ඕන තරම් කියලා තියෙනවා හිතේ සතුට පිනනේ හාන්තුරුවනේ කියලා. නේ? ඉතින් හිතේ සතුට පින නම් අපිට මොන තරම් වාරවල අයහපත් වැඩ කරාට පස්සේ සතුට දැනෙනවද නේ? කොච්චර සන්තෝෂයක් දැනෙනවද සමහර හොරෙන් කරන පව් වැඩවලින්? නෑ. අහුනේ නෑ කියන සතුට, අදාළ කාර්යයේ සතුට. සතුට තියනවා නේ. සතුට නෙමෙයි පින. මතක තියාගන්න. පින යනු පුනාති පිරිසිදු වීමයි. බුද්ධදත්ත මාහිමියන් විවරණය කරලා තියෙනුනේ පුනාති කියන වචනේ උන්වහන්සේ ලියපු මේ පාලි වචන වලට ලියපු අර්ථකථන ග්‍රන්ථවල පුනාති කියන්නේ පොළනවා කියන අර්ථය. පිරිසිදු කරනවා කියන අර්ථය. පවිත්‍ර කරනවා කියන අර්ථය තමයි දීලා තියෙන්නේ පුනාති කියන වචනෙට. එහෙම නැතුව සතුට වෙනවා කියන අර්ථයක් එතන නැහැ. එහෙනම් මතක තියාගන්න හිත පිරිසිදු වීම තමයි පින කියලා කියන්නේ. දැන් මේ 3 මාසෙම උනේ මැතිතුමාගේ මැතිනියගේ හිත පිරිසිදු වෙන එක. කොහොමද පිරිසිදු වෙන්නේ? දෙනකොට අර තද ඇලීම කියන අපිරිසිදු සිතුවිල්ල නැති වෙලා යනවා. බුදුන් වඳිනකොට බණහනකොට අර අපිරිසිදු සිතුවිලි නැති වෙලා ගෙවෙන පැය ගාන වැඩි වෙනවනේ. 3 මාසෙම මේකටනේ කන්සන්ට්‍රේට් කරන්නේ. යාළුවෙක් එක්ක කතා කරත් මේ සැරේ මං කටිනේ කියලානේ කතා කරන්නේ. නේ? වස්පින්කම් මගේ කියලානේ කතා කරන්නේ. ඒක ලොකු දෙයක් නේ. වෙන දවස්වල හම්බුණා නම් සමහර විට ඔබතුමා කරන ව්‍යාපාරවල හැටියට ලෑලි ගැන කතා කරන්න පුළුවන්. ස්ටෝරු ගැන කතා කරන්න පුළුවන් නේ. මන් දන්නවා මේ 3 මාසෙම කවුරු හම්බුණත් අංක එකටම ඔලුවට එන්නේ. මේ දානේ ගෙදරක මල ගෙදරක මගුල් ගෙදරක එන්න කිව්වත් හැමදාවට නම් බෑ කටිනේ. මේ සැරේ කටිනේ. කොච්චර හොඳ එකක්ද නේ? යන හිත පිරිසිදු වෙනවනේ. කෙලස් වඩන එකක් නෙමෙයිනේ කතා කරන්නේ. කෙලස් යට කරන එකක්. කෙලස් දුරු කරන එකක්. ඒකයි මේ වගේ පින්කම් වල මහා ආනිසංස තියනවා කියලා කියන්නේ ඒකයි. මේ වගේ පින්කමකින් 3 මාසයක් පුරා හිත පේ කරනවනේ නේ. හිත පේ කිරිල්ලක් නේ කරන් 3 මාසයක් පුරා. හැමදාම පන්සලට එන්න ඕනේ. හැමදාම පන්සලට එන්න ඕනේ. ඊළඟට හැමදාම සායනහන්සලට ප්‍රත්‍යපහසුකම් සලසන්න ඕනේ. ලෙඩ වෙලා නම් බේත් තරම් දෙන්න ඕනේ. දානමාන හිඟනම් දානමාන පූජා කරන්න ඕනේ. පන්සලේ මේ 3 මාසයේ පැවැත්මට මොනවා හරි අඩුවක් තියෙනම් ඒව හොයලා පූජා කරන්න ඕනේ. වන දහම් අහන්න ඕනේ. නේ? සිල්පද ආරක්ෂා කරන්න ඕනේ. මොකද මේකේ ආනිසංස වැඩි වෙන්න ඕනේ නේ. හිත පිරිසිදු වීමට අවශ්‍ය මොන තරම්නම් ක්‍රියාකාරකම් ප්‍රමාණයක් මේ මාස 3 තුල සිද්ධ වෙනවද? ඒ හින්දා වර්ධව ගන්න එපා. හිත සතුටු වුණොත් හොඳටම ඇති කියලා. නෑ. පින්කම නිසා හිත පිරිසිදු වීමෙන් පස්සේ කෙනෙකුට ලැබෙන්න පුළුවන් ආනිසංසයක් විදියට සතුට නම් කරන්න පුළුවන්. ඒකනේ මම අර කියපු ගාථාවෙත් තියෙන්නේ. ඉද නන්දති. ඒ වෙලාවේ මෙහිදී නන්දති කියන්නේ සතුට වෙනවා. පුනාති නෙමෙයි ඈ. සතුට වෙනවට කියන්නේ මොකද්ද? නන්දති. ඉද නන්දති. මේ භවයේම සතුට වෙන්න පුළුවන්. පෙච්ච නන්දති. පසු භවයකදී සතුට වෙන්න පුළුවන්. භවයකද නෙමෙයි භව ගණනාවකදී. ඒ කාර්තකතනයක්. ඊළඟට පින්කම කරන වෙලාවටත් ඉද කියලා කියන්න පුළුවන්. පින්කම කරලා ඉවර වුණාට පස්සේ කියන්න පුළුවන් පෙච්ච කියලානේ. පසුව
එතකොට මේ භවයේදී ඉද කියන්න පුළුවන්. ආපහු ඉදිරි භවවලදී පෙච්ච කියන්න පුළුවන්. නන්දති සතුට. ඉද නන්දති පෙච්ච නන්දති. සතුට ලැබෙනවා ඒ වෙලාවෙත් පස්සෙත්. ආනිසංස විදියට. කත පුඤ්ඤෝ කාටද? පින් කරපු කෙනාට. පින් කරපු කෙනාට. දැක්කනේ පුඤ්ඤ කියන්නේ වෙන වචනයක්. පින් කරපු කෙනාට ලැබෙන ආනිසංසය තමයි මොකද්ද? සතුට. පින නෙමෙයි සතුට. පින් කරපු කෙනාට ලැබෙන ආනිසංසය. ආනිසංසය මේ ලෝක වශයෙන්ම ලැබෙන ආනිසංසය. ඒක හරිනේ. දැන් කටින චීබරේ නේ. ඔලුව උඩ තියාගෙන මේ ගම වටා යනකොට මොන තරන්නම් සතුටින් නේ කරඬුව අරගෙන යන හස්ති රාජයා වගේ සන්තෝෂෙන් යන්න පුළුවන්. මොකද මේ ක්‍රියාව හැමෝම අනුමත කරනවානේ. තමන්ගේ හිත පිරිසිදු වෙනවා එක පැත්තක්. අනෙක් පැත්තෙන් මේ ක්‍රියාව නිසා ලැබෙන ප්‍රශංසාව අගය කිරීම නිසා මේක අනිත් එක යහපත් ක්‍රියාවක් නිසා අනිවාර්යෙන්ම හිත තුළ විශාල ප්‍රීතියක් විශාල සතුටක් නිර්මාණය වෙනවා. ඔය සතුට තියෙනවද හොරකමක් කළොත්? නෑ කරන වෙලාවෙත් බයෙන් වෙවුලනවා. කරාට පස්සෙත් වෙවුල ඉන්නවා නේ. අද අහුවේද? හෙට අහුවේද? නේ. දේශපාලකයෝ විතරද FCID කැඳවන්නේ? අපි කැඳවන එකක් නැද්ද? නේ. හොරා බයෙන් ඉන්නේ. හොරා හොඳටම බය වෙනවා. හොරකම් කරපු එකනා ඒ වෙලාවෙත් ඇවිත් ඉන්නේ. ඒක තමයි විපාකේ. පෙච්ච තප්පති පස්සෙත් ඇවිත් ඉන්න. බයෙන් ඉන්නේ. කතා කරන්නවත් බෑනේ. දැන් මේ පින්කම ගැන 3 මාසයක්ම කතා කරා නේ. තව කොච්චර කල් නම් කතා කරන්න පුළුවන්? ඕන කෙනෙක් ගාවට ගිහිල්ලා පින්කමේ වාර්තාව දිගාරින්න පුළුවන් නේ. හැබැයි අයහපත් වැඩක් කරා නම් චැප්ටර් එක වහනවා මිසක නේ. ඒ පරිච්ඡේදය ඉවරයි කියලා වහලා හංගනවා මිසක කිසි කෙනෙකුට කටක් කරලා කියන්නද? නේ. ඒ හින්දා හොඳට තේරුම් ගන්න මේ වගේ පින් කටයුතු කරනකොට ලැබෙන ප්‍රධාන පෙළේ ආනිසංසය තමයි සතුට හම්බ වෙනවා. අනිත් එක තව හොඳ ආනිසංසයක් මේ පින් කටයුතු වලදී ආනිසංස නේ. කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න. මේ වගේ කටයුත්තකට එකතු වෙලා අල්ප මාත්‍රකින් හරි උදව්වක් දෙනවා නම් ඒ කර්මඵලයක් අදහන දිව්‍ය ලෝකයක් අපායක් පිළිගන්න මේ සංසාරයෙන් නිදහස් වෙන්න ඕනි කියලා පිළිගන්න සත්පුරුෂයෙකුට විතරමනේ මේකට උදව් කරන්න පුළුවන්. මට අපේ මේ හෙක්ටර් මහත්මයා කිව්වා මේක මං විතරක් කරපු වැඩක් නෙවෙයි අහන්නේ නෑදෑයෝයි යාළුවෝයි මේ වැඩේට අකණ්ඩව උදව් කරා කියලා නේ. එතුමා මට මේ ආවාසයේදී කිව්වා මේ පින්කම් මාලාවට නෑදෑයොත් යාළුවොත් අකණ්ඩව උදව් කරා කියලා. ඉතින් ඒ කල්යාණ මිත්‍රයෝ හමු වුණානේ නේ ආනිසංස. පින්කම කරපු එකේ විශිෂ්ට ආනිසංසයක් තමයි හොඳට අඳුන ගන්න පුළුවන් වුණා සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද නේ. කල්යාණ මිත්‍රයා කවුද මේවට අකුල් හෙලන උදව්වක් දෙන්නේ නැති පාප මිත්‍රයා කවුද. දැන් මෙතනින් එහාට ජීවත් වෙනකොටම හරි ලේසියිනේ නේ. කාත් එක්කද අනාගතයක් තියෙන්නේ කාත් එක්කද අනාගතයක් නැත්තේ. මේ වගේ ලොකු පින්කමක් කරනකොට දීර්ඝ කාලයක් පේවේවි කරනකොට ඔක්කොම දෙනා පරීක්ෂාවට ලක් වෙනවානේ. 3 මාසෙම කෝල් එකක්වත් දෙන්නේ නැතුව වලකින අයත් ඔය අතරේ ඉන්න පුළුවන්. මෙච්චර ලොකු වැඩක් වෙනවා මේ කාලේ කෝල් කළොත් එහෙම ඕකට යන්න වෙනවා. පව්කාරයෝ පාප මිත්‍රයෝ අසත්පුරුෂයෝ හිටියනම් කවුරුත් එන්නේ මගහරින්න. හැබැයි මේ වෙලාවේ අකණ්ඩව මේ 3-4 මාසය එතුමා එක්ක රැඳිලා හිටියනම් යමෙක් ඒ සියලු දෙනා සත්පුරුෂ නෑයෝ නේ. කල්යාණ මිත්‍ර නෑයෝ. ඒවා ආනිසංස. ඒවා විශිෂ්ට ආනිසංස. අපිට එක 3 මාසයක් එහෙම යහපත් මිනිස්සු එක්ක
යහපත් හැඟීමෙන් දේවල් එක්ක සම්බන්ධ වෙන අයත් එක්ක ඉඳ ලැබෙන එකම කොච්චර පිනක්ද? නෑ. ඉඳ ලැබෙන එක. ඒක හරි වටිනවා. ඒ හින්දා පින යනු හිත සතුටු කරගන්න අරමුණු කරන එකක් නෙමෙයි. බෞද්ධයෙක් පින් කරන්න ඕනි මොකටද? හිත පිරිසිදු කරගන්න. මතකයිද? හිත පිරිසිදු කරගන්න. එතකොට මොන දේ දුන්නත් අතෑරලා දෙන්න. මොන දේ දුන්නත් කොහොමද දෙන්න ඕනි? අතෑරලා දෙන්න. අල්ලගෙන දෙන්න එපා. අල්ලගෙන දුන්නොත් ඒක නියම ආනිසංසයක් ලැබෙන එකක් නෙමෙයි. ලැබෙන්නේ නැහැ. නියම ආනිසංස ලැබෙන්නේ නැහැ. මොකද බෞද්ධයාගේ දම් දීමයි බටහිරයාගේ දම් දීමයි එකක් නෙමෙයි දෙකක් නේ. බෞද්ධයෙක් දම් දෙන්නේ මොකටද? නිවන් දකින්න හේවත් සංසාර ගමනින් අයින් වෙන්න. බටහිරයා දම් දෙනකොට අපිට පේනවා අනිත් ලෝකේ රටවල් වල ඒගොල්ලෝ දම් දෙනවා. ඩොනේෂන් එක ඒවා දෙනවා. මම දැන් ගිය සති දෙකකට කලින් කැනඩාවේ ඉඳලා ආවේ. මම ඒ රටේ දැක්කා අර ගෙවල් ඉස්සරහා සති කීපයකට සැරයක් තියලා තියෙනවා සෙල්ලම් බඩු. තියෙනම් දෙන්න කියලා ලොකු බොක්ස් ගෙනල්ලා තියා තියෙනවා. එක සංවිධාන වලින්. එතකොට මේ පළාතේ මිනිස්සු ගාව තියෙනවා නම් දරුවන්ගේ සෙල්ලම් බඩු ඒව දෙනවා, ඒව ගෙනියනවා. ඊටාම දුප්පත්, ඊටාම අසරණ රටවල් වලට. කන්ටේනර් ගණන් යවනවා. එතකොට ඒගොල්ලෝ ඒව දෙන්නේ නිවන් දකින්න බලන් නෙමෙයි. සතර අපායෙන් බේරෙන්න බලාගෙනත් නේ. ඒගොල්ලෝ දෙන්නේ මේ දුප්පත් අයටනේ. ප්‍රයොරිටි, ප්‍රමුඛතා නේ. එතකොට ඒව දෙද්දිම බලනවා ප්‍රමුඛතාවයක්. මේක දෙන්න ඕනේ ලංකාවටද? මේක එවන්න ඕනේ ඉන්දියාවේ ප්‍රාන්තයකටද? මේක ඕන අප්‍රිකාවටද? මේක ඉතියෝපියානු වගේ රටකට යවනවද? ඒගොල්ලෝ බලනවා. ඒ හින්දා හොඳට අවබෝධ කරගන්න ඔබ හොඳට වටහා ගන්න අපි දම් දෙන්නේ නිවන් දකින්න. නිවන් දකින්න දම් දෙන අය අනිත් මිනිස්සුන්ටත් වඩා අත්හැරලා දෙන්න ඉගෙන ගන්න ඕනේ. අල්ලගන්න දෙන්න නෙමෙයි. දායකයා අල්ලගන්නත් බෑ නේද? වෙනත් ලෞකික දේවල් බලාපොරොත්තුවේ ඔළුවේ තියාගෙන දෙන්නත් බෑ. ලෞකික අරමුණු අපේක්ෂා ඉෂ්ට වේවි ඔබ නිර්වාණ අවබෝධය කරා යන ගමනේදී ඔබ දීලා තියෙනවා. ඒත් ඒක ඔබේ ප්‍රාර්ථනාව වෙන්න බෑ.